ගිනිබෝල කණ්ඩායම ඒ ආකාරයෙන් පෙරහරේ පෙරමුණින්ම ගමන් කරමින් ඒකාලෝකමත් කරමින් ඔවුන්ගේ දක්ෂතාව ඉදිරිපත් කරද්දී මදකට නතර වෙලා බැලුවොත් මේ අපිට දැනෙන්නේ අපේ හදවතට රැඳෙන දැනෙන අපේ රිද්මය. ඒ නිසා අපි තප්පර කිහිපයක් මේ ශබ්දය අපි අහලා අපි විස්තර කථනය කරමු. ඔලබඩුව ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ නවම් මහ පෙරහරේ ප්‍රධාන හේවිසි කණ්ඩායම තමයි මේ ආකාරයෙන් ඔබ ඉදිරියට ගමන් කරමින් ඉන්නේ. රිදීගම අසුරනාද කලායතනයේ ශිල්පීන් තමයි මේ ආකාරයෙන් ඔවුන්ගේ දක්ෂතාවය ඉදිරිපත් කරන්නේ. පංචතූර්ය නාදය එකතු වෙලා තියෙනවා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා පෙරහරේ පෙරමුණේ. පෙරහැර මේක අපේ පෙරහැර සම්ප්‍රදායක්. එතකොට අපේ මේ පෙරහැර සම්ප්‍රදාය මෙහිදී වෙලා තියෙන්නේ දැන් මේක පළමු හේවිසි කණ්ඩායම. හේවිසි වාදනය කියන එක අපි දන්නවා බෞද්ධ සංස්කෘතික සම්ප්‍රදායට අනුව තේවාවන් පවත්වනකොට හේවිසි වාදනය කරනවා. මේ හේවිසි වාදනය කරන්නේ බුදුන් වහන්සේට සහ බෞද්ධ සම්ප්‍රදායට දළදා හාමුදුරන්ට හේවිසි වාදනය කරනවා. ජයසිරි මහ හාමුදුරන්ට හේවිසි වාදනය කරනවා. ඒ වගේම තමයි රුවන්වැලි මහසෑය වගේ මහසෑ සම්ප්‍රදායේදී හේවිසි වාදනය කරනවා. මේ හේවිසි වාදනය කිරීමේ තියෙන පූජාර්ථය. එතකොට ගෞරව දැක්වීම. එතකොට ඒක දැන් සම්ප්‍රදායක් වෙලා තියෙනවා. ඒ සම්ප්‍රදාය තමයි පෙරහැරකදී මේ අපි දකින්නේ. දැන් මෙහිදී දවුල තියෙනවා, තම්මැට්ටම තියෙනවා, ඒ වගේම තමයි හොරනෑව තියෙනවා. එතකොට මෙන්න මේ ඒ වගේම පැරණි සම්ප්‍රදායේදී පංචතූර්ය නාදයන්. පංචතූර්ය නාදයන්ම මේ අපි හේවිසි කණ්ඩායමක් විදියට එකතු කරගෙන තියෙනවා. පළාත් බද වේ වගේ වෙනස්කම් තියෙනවා. විශේෂයෙන් මේ ප්‍රදේශයේ නියෝජනය කරන්නේ රයිගම් සම්ප්‍රදාය. ඒතකොට රයිගම් සම්ප්‍රදාය වුණාට ගුරුවරකම් සියල්ල ලබාගෙන මේ පෙරහැර පෙරගස්සමින් ගොඩනගමින් තිබෙන්නේ අපේ දළදා පෙරහැර සම්ප්‍රදාය. දළදා පෙරහැර සම්ප්‍රදායේදී පළමු හේවිසි කණ්ඩායම කියන්නේ දළදා වහන්සේට දළදා හාමුදුරුවෝ වැඩ ඉඳිනකොට ඇතුළු කට්ටලේ රාජකාරිකරුවන්. ඒතකොට පිට කට්ටලේ රාජකාරිකරුවන් නෙමෙයි ඇතුළු කට්ටලේ රාජකාරිකරුවන් තමයි පළමු හේවිසි කණ්ඩායම බවට පත් වෙන්නේ. ඒ සම්ප්‍රදායට අනුගතව තමයි පෙරහැර විචිත්‍රවත් කරන්න මේ හේවිසි කණ්ඩායම සම්බන්ධයෙන් ගොඩනගාගෙන තියෙන්නේ. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා ඔවුන් වාදනය කරන මේ මාත්‍රාව නැත්නම් ලය පිළිබඳව කතා කිරීමක් ඉතාම වැදගත් වෙනවා මේ වෙලාවේ. ඒ කියන්නේ ඉතාම වැඩි ලයකින් නෙමෙයි පෙරහරේ පෙරමුණේ ගමන් කරනකොට ඔවුන්ගේ ශබ්ද නාද ආතත විතත විතතාතත ඝනසොසිර මේ පංචතූර්ය නාදයන් ඉතාම අර හදවතට දැනෙන හදවත ස්පර්ශ කරන අපිට නුවර දළදා හාමුදුරුවෝ වැඩ ඉන්න මානෙමේ අපිට ඇහෙන තේවාහඬ වගේ ඇහෙන්නේ. ඒ නිසාද මේ පෙරහර පෙරමුණේ ගමන් කරන මේ පංචතූර්ය නාදයන් වල වෙනසක් තියෙනවද පෙරහර මැදකදී සහ පෙරහර මුලකදී? පෙරහැර ගමන් කිරීමේදී තියෙනවා ඊට හේතු වෙලා තියෙන්නේ ගමන් හේවිසි පද. පෙරහැර ගමන් හේවිසි පද තියෙනවා, වලිනඩ තියෙන පද තියෙනවා, ගෙවදුම් පද තියෙනවා. පෙරහැර ගමන් කිරීමේ රටාවන් එක්ක තමයි මේ පද වෙනස් වීම වෙන්නේ. මෙහිදී වෙන දේ තමයි දැන් පෙරහැර පුරන්න ඕනේ, නාද පුරන්න ඕනේ. ඒ නාද පිරුම් කටයුතු තමයි පළමු හේවිසි කණ්ඩායම කරන්නේ. වැදගත්කම තියෙන්නේ මේ තියෙන්නේ දවුල. ඒතර දවුල සබරගම උරුමයක්. ඒතර ඒ වගේම තමයි ලාංකීය උරුමයක්. මේ වාද්‍ය භාණ්ඩේ ලෝකෙවත් නැහැ. මේක තියෙන අපේ. ඒතර අපිට විතරමයි කියන්නේ ඒකදේශික වාද්‍ය භාණ්ඩයක්. ඒ පරමේනි උරුමේ සංස්කෘතික උරුමේ තියෙන්නේ සබරගමුවට. එතකොට මේ දවුලත් එක්ක එතකොට මේ දවුල් නාදය අදට දළදා මාලිගාවේ අපිට ඇහෙනවා. හේතුව තමයි දළදා හාමුදුරුවෝ අවසාන වරට වැඩ වාසය කරේ සබරගමුවේ. සබරගමේ ඉඳලා තමයි දළදා හාමුදුරුවෝ නුවරට වඩම්වාගෙන තියෙන්නේ. අන්නේ යනකොට මේ වාදනය කිරීම ශිල්පීන් ගිහිල්ලා තියෙනවා තේවා කරන්න. දෙල්ගමු විහාරේ කුරගහන් ගලක එතකොට ඒ පිළිවෙත තමයි අද අපි මේ පෙරහැර සංස්කෘතියක් විදියට දකින්නේ. ඔන්න අපිට රිද්මය මාරු වුණා අහන්න පුළුවන්.
දක්ෂතා මේ වෙලාවේ ඔවුන්ට පුළුවන් උපරිම ආකාරයෙන් ඔවුන් විකුම්පාන. ඒ විකුම්පාන්න හේතුව තමයි දැන් මේ ශිල්පියා යනකොට වන්න බලන්න ඒ ශිල්පීය කුසලතා කියලා දැන් මේ දවුලක් සහිතව එන ශිල්පියෙක්ගේ මේ ශිල්පීය කුසලතාවයේ දකින්න පුළුවන් වෙනවා පෙරහැරකදී. දැන් මේක කොච්චර වටිනවද කොච්චර ආසයි හිතනවද දැන් බලන් ඉන්නකොට මේ බලන් ඉන්න ජනතාව මොනතරම් සන්තෝෂයකටපත් වෙනවද? ඒ සතුටටපත් කිරීම තමයි ශිල්පියාගේ ශිල්පීය හරමය වෙන්නේ. ඒවා ඒතකොට ඊටාම දක්ෂ ශිල්පීන් දෙන්නෙක් මේ තියෙන මේ කාර්යය ලේසියෙන් කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. මොකද වාද්‍ය භාණ්ඩය තමා සතු කරගෙන තමයි මේ වික්‍රමයන් කරන්න ඕනේ. එතකොට බලන්න ඕන්ගේ අත් හසුරන විදිය, පා තබන විදිය, ඒ වගේම තමයි තාලයෙන් පිට කරන්නට බැරි වෙනවා. ඉතින් මේවා අර කුසල කියන්නේ නිරන්තර අභ්‍යාසයන් කරලා තමයි ශිල්පියෙක් විදියට පරිපාකයටපත් වෙලා තියෙන්නේ. අන්නේ ශිල්පීය පරිපාකත්වයට පත්වෙච්ච කුසලතා ගුණය තමයි අපිට සංස්කෘතියක් විදියට පෙරහැරේදී දිගහැරෙන්නේ. මේකදී මේ ශිල්පීන් අපි මේ රූපතලයක දැක්කට මේ ශිල්පීන් පෙරහැර බීදි පුරා සංචාරය කරලා පෙරහැර ගෙබුදුම් හමාර කරනකම් මේ විදියට යන්න ඕනේ. එතකොට මේක කොච්චර අමාරු කාර්යභාරයක්ද? වේදිකාවේ රඟ දක්වන ශිල්පියාට එහා ගිය යමක් පෙරහැරේදී කරන්න සිද්ධ වෙනවා. ඊට හේතුව තමයි මේක සජීවී දෙයක් නේ. දැන් මේ පෙරහැර බලනකොට දෙපසින් ඉන්නව පිරිසක්. ඒ දෙපසින් ඉන්නවා වගේ නෙමෙයි ඉදිරියෙනුත් ඉන්නවා පිටපස්සෙනුත් ඉන්නවා. එතකොට අනිවාර්යයෙන්ම කෝණ තුනකින් දෙපසකින් කෝණ තුනකින් කෝණ හයකින් මේ ශිල්පියා කියව ගන්නවා මේ සජීවීව ඉදිරිපත් කිරීම. ඒතර මේ ශිල්පියා ඉදිරියෙන් එනවා දකින්නවා පැත්තට දකින්නවා පිටපාලා යනවා දකින්නවා. ඒ යන හැම අවස්ථාවකම ඒ ශිල්පියාට නිකන් ඇවිදින්න බෑ. දැන් ඔබටයි මටයි පාරේ ඇවිදින්න පුළුවන්. හැබැයි මේ ශිල්පියාට යන්න බෑ. මෙන්න ඇවිල්ලා පෙරහැර රංගනයන් ඉදිරිපත් කරනවා. අන්නේ රංගනය ඉදිරිපත් කරන කියන එක ඉතා අමාරු කාර්යයක්.